මම කතාවක් අහලා තියෙනවා ජීවත් වීමට උත්සාහවත් කළ යුතු එකම සත්වයා මිනිසාය කියලා. ඔබ ඒක විශ්වාස කරනවද? බලන්න කුරුල්ලන්ට උදේ අවදි වෙන්න කවුරුත් එලාම් එකක් තියනවද? නෑ. අනික් සත්තුන්ට කවුරුත් නැගිට ඕනවද? නෑ. සබහාදහමේ නියමයකට අනුව යාලා යම් කිසි දිනචරියාවකට හැඩගැහිලා ඉන්නවා. අපි කියනවා මට අද මහන්සි, කතා කරන්න එපා, නැගිටවන්න එපා. මං ඊයේ ගොඩාක් මහන්සි වුණා. නිසා මට බෑ. අපි හිතමු සතෙක් එහෙම හිතුවොත් මං ඊයේ ගොඩාක් දුර පියෑඹුවා. මට අද බෑ, අත්තට දෙකක් රිදෙනවා. අද මම යන්නේ නෑ කෑම ටිකක් හොයාගෙන කියලා. එයාට කවුරුත් පුංචි පළතුරු ගෙඩියක්වත් ගෙනල්ලා දෙන්නේ නෑ. ජීවිතාවබෝධයේදීත් මනුෂ්‍යයන් හැටියට අපිට දේවල් ඉබේ සිද්ධ වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් දැන් වර්තමාන බුදුදහම යන්නේම ප්‍රාර්ථනාවන් ගොඩක් සමග. මම ඔබෙන් අහනවා, ඔබ මෙල්බර්න් වලට ආවේ, ඕස්ට්‍රේලියාවට ආවේ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් හැටියටද? ඔබේ කැපකිරීමේ ප්‍රතිඵලයක් හැටියටද? ප්‍රාර්ථනාවකින් ඔබට වීසා ලැබුණාද? ප්‍රාර්ථනාවකින් මෙහි පුරවැසිය වුණාද? ප්‍රාර්ථනාවක් කරලාද යුනිවර්සිටි එකක් ලැබුණේ? ප්‍රාර්ථනාව කරලා ජොබ් එක ලැබුණේ? ප්‍රාර්ථනාව කරලාද ගෙවල් ගත්තේ? ප්‍රාර්ථනා කරලාද මේ තත්ත්වයට ඔබපත් වුණේ? ප්‍රාර්ථනාවක් හින්දාද කැපකිරීමේ ප්‍රතිඵලයක් හින්දාද? ඔබ දන්නව පිළිතුර. ප්‍රාර්ථනා කළා අපිට දේවල් ලබන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ කිසිම කෙනෙකුට කිසිම දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ. මෙවැනි වටිනා දහම් කරුණු දිනපතා දැන ගැනීමට කැලණියේ අජිත තේරෝ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට තෙරුවන් සරණයි.